අද රෑ ඒ කියන්නේ ජූනි 9 වෙනිදා ඔයා නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම අහස බලන්න. කිසිම ටෙලස්කෝප් එකක් නැතුව ඔයාට අද රෑ 11:30න් පස්සේ අහසේ නැගෙනහිර සහ ගිනිකොන පැත්ත බැලුවොත් මාරම ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්. අපේ හඳ අයිනින්ම දිලිසෙන මාරම තද රතු පාට අඟහරු ග්‍රහලෝකයයි ඊට පොඩ්ඩක් උඩින් ගොඩක් දීප්තිමත්ව තරුවක් වගේ පේන සෞර ග්‍රහ මණ්ඩලයේ රජා ඒ කියන්නේ බ්‍රහස්පති ග්‍රහයා ඔයාට පියවිය හැම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැහැදිලි දර්ශනය ඔයාට ඉදිරි දවස්වලදීත් අහසේ හොඳට බැලුවොත් බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට තියෙන්නේ හැමෝම ආසාවෙන් බලන් ඉන්න උල්කාපාත වර්ෂාව. 2026 අගෝස්තු 12 සහ 13 වෙනිදා රැට ලංකාවේ අහසේ මාරම ලස්සන කඩා වැටෙන තරුවැස්සක් බලා ගන්න පුළුවන්. මේකට කියන්නේ පර්ෂේට් උල්කාපාත වර්ෂාව කියලා. පැයකට උල්කාපාත 60කට වඩා වැඩි ප්‍රමාණයක් මාරම වේගයෙන් අහස පුරා ඇදලා යනවා. ඔයාට ඒ දවස්වලට බලා ගන්න පුළුවන්. මේක බලන්න නම් රෑ 12න් පස්සේ වටපිටාවේ ලයිට් ඔක්කොම නිමලා කළු පැහැදිලි අහසක් තියෙන පැත්තක් ඔයාට තෝරගන්න වෙනවා. මීට වඩා සුපිරිම වැඩක් මේ සැප්තැම්බර් මාසයේදී වෙන්න නියමිතයි. අපේ නාලෝක වර්ෂ 3000ක් විතර ඈතින් තියෙන ටී කොරෝනා බෝරියාලස් කියන තරුව එකපාරටම මහා පිපුරුමකට ලක් වෙන්න යනවා. මේ වගේ එකට අපි කියන්නේ නෝවා පිපුරුමක් කියලා. අවුරුදු 80කට සැරයක් වෙන මේ පිපුරුම නිසා සති කිහිපයක් යනකම් රෑ අහස එකපාරටම අලුත් දීප්තිමත් තරුවක් පායලා තියෙනවා වගේ අපට බලා ගන්න පුළුවන් වෙයි. ඒක නිකන් අහසේ අලුත් තරුවක් උපදිනවා වගේ දෙයක්. ඒ වගේම මේ තමයි ලෝකේ වැඩිපුරම මිනිස්සු බලාගෙන ඉන්න අවස්ථාව. 2026 අගෝස්තු 12 වෙනිදා වෙන පූර්ණ සූර්යග්‍රහණය. මෙතනදී වෙන්නේ හඳ අපේ ඉරව සම්පූර්ණයෙන්ම වහලා දාන නිසා යුරෝපයේ සමහර රටවල් වලට දවල් දවසේ එකපාරම රෑ කළුවර වැටෙනවා. ලංකාවට මේක 100%ක්ම පේන්නේ නැති වුණත් ඉන්ටර්නෙට් එක හරහා මේක ලයිව් බලද්දී ඔයාට ඇඟ කිලිපොලා යනවා වගේ දැනේ. ඒ වගේම අද රෑ 11:30න් පස්සේ අනිවාර්යයෙන්ම රෑ අහස බලන්න අමතක කරන්න එපා.